හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ රසම රස ලේසිම ලේසි චිකන් කරි එකක් හදා ගන්න විදිය ඔයාලා එක්ක බෙදා ගන්න. මම මෙතන අරගෙන තියෙනවා චිකන් කිලෝ එකක්. මුලින්ම මම මේ ටික හොඳට සෝද ගන්නවා. දැන් අපි මේකට අවශ්‍ය තුන පහ ටික දාගමු. මෙතන මම අමු තුන පහ කුඩු මිරිස් කුඩු එකට දාලා කපලේ බැදගෙන තියෙනවා. මම ගම් මිරිස් කුඩු තේ හැඳි එකක් විතර මෙතනදී දා ගන්නවා. ඔයගොල්ලන්ට සැර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. අමු තුන පහ කුඩු තේ හැඳි එකයි ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ දාගන්න. දැන් මේ ටික කලවම් කරලා පැත්තකින් තියාගන්න ඕන. හොඳට චිකන් එකේ වදින්න හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට අවශ්‍ය අමු මිරිස් ලුණු ටික කපලා පැත්තකින් තියාගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕන මේක ලේසිම ලේසි චිකන් කරි එකක්. වැඩි වැඩ නෑ. බොහොම ඉක්මනට හදා ගන්න පුළුවන් චිකන් කරි එකක්. මම මෙතන ලොකු පීලුණු ගෙඩියක් අරගෙන තියෙනවා. ඒකත් මම හීනියට කපා ගන්නවා. ඉතින් චිකන් කරි හදන වීඩියෝ නම් ඕන තරම් තියෙනවා බලා ගන්න. මේකත් හදලා බලන්න ඕගොල්ලෝ. හරිම රසයි. හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. මම තව ඉස්සරහටත් රසම රස කෑම හදන වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. ඒවත් බලන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. මම මෙතන තක්කාලි ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. ඒ ටිකත් මම කපලා පැත්තකින් තියා ගන්නවා. මෙතනදී ඔයාලට කියන්න ඕන තක්කාලි කන්න අකමැති කෙනෙකුට ගොරක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ සේරම ටික භාජනයකට දාලා පැත්තකින් තියා ගන්නවා. සුදු ලුණු ටිකයි අමු ඉඟුරු කෑල්ලයි මම කොටලා අරගෙන තියෙනවා. මම මෙතන සුදු ලුණු පොතුත් එක්ක තමා කොටාගෙන තියෙන්නේ. සියඹලා ටිකට වතුර ටිකක් දාලා හොඳට ඇට ටික අයින් කරලා පොඩි කරලා අරගෙන ඉස්ම ටික විතරක් බේස්තුර ටික ගන්න ඕන. දැන් ඒ ටිකත් මම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර දා ගන්නවා. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වුණාම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාලා හොඳට ටෙම්පරාදු කර ගන්න ඕන. මම ඔයාලට කිව්වේ සුදු ලුණු මම පොතුත් එක්ක කොටා ගත්තා කියලා. සුදු ලුණු පොතුත් එක්ක ටෙම්පරාදුවට දාලා බදිනකොට හරිම සුවඳක් එනවා. දැන් මම මේ ටික ටෙම්පරාදු කරගෙන ඉතිරි කලමනා ටිකත් සේරම දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ලොකුවට තෙල් කන්න අකමැති අය තෙල් ගොඩක් දාගන්න එපා. යාන්තමට දාගෙන මේ ටික ටෙම්පරාදු කරගන්න. චිකන් වලත් තෙල් තියෙනවා. දැන් මේ ටික බෙදිලා හොඳට සුවඳ හමනකොට චිකන් ටික ඔක්කොම එකතු කරගන්න ඕන. චිකන් ටික එකතු කරගෙන හොඳට චිකන් ටික කලවම් කරගන්න ඕන. වැඩි ගින්දර දාන්න එපා. මද ගින්දරේ තියන්න ඕන. දැන් මම මේකට තක්කාලි ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම සියඹලා ඉස්ම ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මේකට වතුර පොඩ්ඩක් විතර දාලා හොඳට කලවම් කරලා අඩු ගින්දරේ වහලා තියන්න ඕන තැම්බෙන්න. අපිට මේ චිකන් එකේ වතුර උනනවා. බලන්න මේ චිකන් කරි එකේ දැන් වතුර උනලා තියෙන විදිය. ඒක තමයි චිකන් කරි එකට වතුර දාන්න එපා කිව්වේ. වතුර ඒකෙන්ම උනනවා. එතකොට අපිට ඒකෙන්ම චිකන් එක තඹ ගන්න පුළුවන්. ඔයාලා මේ චිකන් කරි එක පැය භාගයක් විතර ලිපේ තියා ගන්න ඕන අඩු ගින්දරේ. ඔයාලට ග්‍රේවි එක ටිකක් වැඩිපුර ඕනි නම් ඒක ඕගොල්ලෝ බලලා අවශ්‍ය ප්‍රමාණයට වා ගන්න.
මට ලුණු ටිකක් මදි වගේ මම තව ටිකක් ලුණු එකතු කරගන්නවා. ඔයාලත් මේ වෙලාවේ ලුණු බලලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. දැන් මගේ චිකන් කරි එක නම් හොඳට තැම්බිලා තියෙන්නේ. ග්‍රේවි එකක් ජානට තියෙනවා. දැන් මම මේ ටික ටිපෙන් බා ගන්නවා මේ වෙලාවේ. බලන්න මේක හොඳ රතු පාටට තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ මේ වගේ රසම රස චිකන් කරි එකක්. බලන්න ඉතින් හරිම ලේසි හදාගන්න. ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ එහෙනම්. මේ වගේ තවත් රසම රස කෑමක් හදන වීඩියෝවක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඒ වගේම මගේ channel එක subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා.